අම්මත් ඕන, බිරිඳත් ඕන. මු මාර අසරණයි. පුතේ සමහර පිරිමි වැඩට ගිහිල්ලා එනවා එච්චර කාලයක් බීපු නැති මිනිස්සු. පැහැදිලිද? අරක්කු සිගරට් බීපු නැති මිනිස්සු කසාද බැඳලා ටික කාලයකට පස්සේ මේ මිනිහා මොකද වෙන්නේ? රෑ වෙලා ගෙදර එන්නේ බීලා. වෙන හේතුවක් නෙවෙයි මොකද්ද? සමහර කට්ටියගේ හේතුව තමයි මොකද්ද? ගෙදර ආවට පස්සේ මෙයා මැදිහත් වෙන්න වෙනවා මොකේටද? නැන්දම්මා ලේලි අතර ගැටුමට. එක පැත්තක අම්මා ඉන්නේ, අනිත් පැත්තේ බිරිඳ ඉන්නේ. කාගේ පැත්තද මේ මිනිහා ගන්නෙ? අම්මගේ පැත්ත ගන්නත් ඕන. බිරිඳගේ පැත්ත ගන්නත් ඕන. දැන් මේ මිනිහා අසරණයිනේ. නේද? කසාද බැඳපු නැති එකෙක් කියයි අම්මගේ පැත්ත ගන්න ඕන කියලා. කසාද බැඳපු නැති එකෙක්. හැබැයි බැඳපු එකෙක්ගෙන් ඇහුවොත් කියයි මොකද්ද? ඇත්ත තමයි මාර හිරවීමක් එතන තියෙන්නේ. කොයි පැත්තද ගන්නෙ කියලා. දැන් නඩුකාරයාගේ රාජකාරිය කරන්න වෙනවනේ. මේ පැත්තෙන් ප්‍රශ්න අහන්න වෙනවා, මේ පැත්තෙන් ප්‍රශ්න අහන්න වෙනවා. ඊට පස්සේ දෙන්න ආපහු රණ්ඩු වෙන්න ගන්නවා. ඒ නිසා සමහරු මොකද කරන්නේ? හවසට පොඩි අඩියක් ගහලා එනවා. නේද? මොකද නැත්තම් වෙනදට වෙන්නේ කාමරේට යන්න බෑ. නෝනා කතා කරනවා. බලනවා තමුසලේ අම්මා මට මෙහෙම කරා මට මේ ගෙදර ඉන්න එක එපා වෙලා තියෙන්නේ. කුස්සියට ගියපු ගමන් අම්මා කියනවා මොකද්ද? උඹේ ගෑණි අම්මා පුදුම ගෑණියක් යක්ෂණියක් උඹ ගෙනල්ලා තියෙන්නේ. ඔන්න කියලා මොකද කරන්නේ? සමහර පිරිමි වැඩ ඇරලා ඇවිල්ලා සාලේ ඉන්නේ. ඌ කාමරේට යන්නෙත් නෑ. ඌ කුස්සියට යන්නෙත් නෑ. බැරිම තැන ඌ තීරණය කරනවා මොකද්ද? හවසට බීලා එන්න. බීලා එනවා රෑ 9ට 10ට විතර. ආවට පස්සේ කවුරුවත් මූට විරුද්ධව කතා කරන්න එන්නේ නෑ. මූට කතා කරන්න එන්නේ නෑනේ. ආය අඩුපාඩු කියන්න ආපු ගමන් මූ අමතනවා. සමහරවිට මූ අම්මා කියලා බලන්නේ අම්මටත් අමතනවා. බිරිඳ කියලා බලන්නේ බිරිඳටත් අමතනවා. ඊට පස්සේ ඌ උදේ පාන්දරම ආයේ වැඩට යනවා. දැන් වෙරී ඉඳලානේ. උදේ පාන්දර ආයේ වැඩට යනවා. හුඟක් දවස් වලට සෙනසුරාදාටත් වැඩට යනවා. ඉරිදටත් වැඩට යනවා. වැඩ නැතත් ඌ වැඩපළට ගිහිල්ලා නිකන් ඉඳලා හරියනවා. හේතුව මාර ප්‍රශ්නයක්. දැන් ඕක ලේසියෙන්ම බේර ගන්න පුළුවන් කාටද? නැන්දම්ම ලේලි අතර ගැටුම. ලේසියෙන්ම විසඳ ගන්න කොහොමද? ලේසියෙන්ම ඕක විසඳ ගන්න පුළුවන් කාටද? ලේලිට. ඇයි? ලේලි තේරුම් ගන්න ඕන කවුද? නැන්දම්මා කියන්නේ මට වැඩිය වයසක කෙනෙක්. වයසක කට්ටිය කියලා හදන්න බෑ. අර කතාවක් තියෙනවනේ. වයසට යනකොට පොඩි ළමයි වගේ කියලා. පොඩි උන් කියන දේ අහනවද? කියන දේ අහන්නේ නැහැ. වයසක මිනිස්සු කියන දේ අහනවද? ඒ අහන්නෙත් නැහැ. කියන්නකෝ සීයා බුලත් විතර ගාලා කෙල ගහන්න එපා මිදුලේ. පහුවදක් ගහනවා. ඒ කියලා හදන්න බෑ ඒවා. ඒවා අපි තේරුම් ගන්න බෑ. ඒක යාගේ හැටි. ඒක යාගේ හැටි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉවසගෙන ඉන්න වෙනවා. ලේලි තේරුම් ගත්තොත් මොකක් කියලාද? මේ මගේ මහත්තයාගේ අම්මනේ. ඒ හින්දා මම මේක ඉවසගෙන ඉන්නවා. පැහැදිලිද? ඒ හින්දා මොනවා කීවත් මං ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. මොනවා කරත් මං ගණන් ගන්න නැහැ වගේ ඉන්නවා කියලා හිටියොත් ඉන්න බැයිද? ඉන්න පුළුවන්. පැහැදිලිද? ඒ උනාට ඉන්නවද? ඒ උනාට ඉන්නේ නැහැ. මං කියන්නේ එහෙම එයා පොඩ්ඩක් බුද්ධිමත් වුණොත් මං කියන්නේ ඒකට ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉගෙන ගන්න එකයි නැති එකයි අතර සම්බන්ධයක් නැහැ ඒකට. ඉගෙන ගන්නවයි නැති එකයි කියන්නේ බුද්ධිමත්කම කියන්නේ දෙකක්නේ. හැබැයි මේ ලේලි බුද්ධිමත් නම් මොකද වෙන්නේ? සමහරට ඒ නැන්දම්මා කැමති දේවල් කරන්න දීලා ඉන්නවා. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා. නැත්තම් ඉතින් මොකද වෙන්නේ? පව් අර අහිංසක පිරිමියා. ඌ කල්පනා කරනවා අපරාධේ මම බැන්දේ. ඌ ජීවිත කාලෙම කල්පනා කරනවා ওই ප්‍රශ්නේ. මං කියන ප්‍රශ්නේ තියෙනව නේද සමාජයේ? ඔයාලටත් දවසක මූණ දෙන්න වෙනවා.